ඉතින් අද කියලා දෙන්නේ FB එකේ මේ දවස්වල වෛරල් වෙලා තියෙන මෙන්න මේ වගේ ෆොටෝස් හදන්නේ කොහොමද කියලා. AI කාටුන් එඩිට් වගේ නම් තමයි භාවිතා කරන්නේ. ඉතින් මේකට ඔයාලට ඕන කරනවා ChatGPT app එක. ChatGPT app එකෙන් තමයි අපි මේ ඔක්කොම වැඩ කිඩ ටික දාන්නේ. ChatGPT app එක අපි ඕපන් කරගෙන ඔයාගේ FB ප්‍රොෆයිල් එකේ ස්ක්‍රීන්ෂොට් එකක් අපිට අවශ්‍ය වෙනවා. FB එකට ගිහිල්ලා ඔයාගේ FB එකේ ස්ක්‍රීන්ෂොට් එකක් මෙන්න මේ විදිහට අරගෙන ChatGPT එකේ පහළ තියෙන ප්ලස් මාක් එකට යන්න. ගිහින් ඉවර වෙලා ඊළඟ පියවර විදිහට ඔයා ගහගත්ත ස්ක්‍රීන්ෂොට් එක මේකට ඇඩ් කරගන්න ChatGPT එකට මෙන්න මේ විදිහට. ඇඩ් කරගත්තට පස්සේ මම ඔයාලට මෙන්න මේ දෙන ප්‍රොම්ප්ට් එක මෙතෙන්ට ඇඩ් කරගන්න තමයි ඊළඟ පියවර විදිහට තියෙන්නේ. ඉතින් මම මේ ප්‍රොම්ප්ට් එක ඔයාලට වීඩියෝ එක අවසානයේදී ලබා දෙන්නම්. මම මෙන්න මේ විදිහට මේ ස්ක්‍රීන්ෂොට් එක ඇඩ් කරගෙන ඉවර වෙලා ප්‍රොම්ප්ට් එක ඇඩ් කරලා ඊළඟට මෙතන පහළ තියෙන මෙන්න මේ ඊතලයේ ක්ලික් කරනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට ChatGPT එකෙන් අපිට මේ අලුත් ඉමේජ් එක ක්‍රියේට් කරන ගමන් තමයි තියෙන්නේ. අපි බලමු කොහොමද මේක ක්‍රියේට් වෙන්නේ කියලා. මේක නිකන් පොඩි ළමයෙක් ඇඳපු පැන්සල් වලින් ඇඳපු සිතුවමක් චිත්‍රයක් වගේ ෆොටෝ එකක් තමයි අපිට ජෙනරේට් කරලා දෙන්නේ ChatGPT එක විසින්. අපි බලමු කොහොමද මේක වෙන්නේ, කොයි වගේද මේක වෙන්නේ කියලා. ආයෙත් මම පියවරවල් ටික ඔයාලට කියන්නම්. ඔයා මුලින්ම ඔයාගේ Facebook එකට යන්න. ගිහිල්ලා ඔයාගේ Facebook එකේ ප්‍රොෆයිල් එකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. ඒ ස්ක්‍රීන්ෂොට් එක තියාගෙන ඊළඟට ඔයා ChatGPT app එකට යන්න. app එකට ගිහිල්ලා ප්ලස් මාක් එකට ගිහින් ඔයා ගැලරි එකේ තියෙන ඔයාගේ ස්ක්‍රීන්ෂොට් එක ගන්න. ඊළඟ පියවර විදිහට ඔයා මෙන්න මේ ප්‍රොම්ප්ට් එක මෙතෙන්ට ඇඩ් කරලා පල්ලෙහා තියෙන ඊතලයේ ක්ලික් කරන්න. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මොන වගේ ඉමේජ් එකක්ද මෙතන ක්‍රියේට් කරලා දෙන්නේ කියලා. හරි, ඉතින් මෙන්න අපිට ChatGPT එකෙන් ඉමේජ් එක ක්‍රියේට් කරලා දුන්නා. ඉතින් මෙන්න මේක තමයි අපිට හදලා දුන්නු අපේ FB ප්‍රොෆයිල් එක. පොඩි ළමෙක් ඇඳපු චිත්‍රයක් විදිහට අපිට මෙන්න මේ විදිහට හදලා දෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේක මෙන්න මේ උඩ පේන සේව් කියලා තියෙන තැනින් ඔයාලට මේ ඉමේජ් එක සේව් කරගන්න පුළුවන්. ඉතින් මම මේකේ ප්‍රොම්ප්ට් එක අපේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඔයාලට ඒක කොපි කරලා අරගෙන දැන්ම try කරන්න පුළුවන් කොහොමද මේක හදන්නේ කියලා. ඉතින් මේ වගේ වීඩියෝ ඉස්සරහටත් ඔයාලට බලන්න නම් අපේ channel එක subscribe කරන්න, වීඩියෝ එකට like එකක් දාන්න, වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. සුබ දවසක් හැමෝටම.